Hello guys, අද අපි ආවිලන කඳාන නාගොඩ brand new තට්ටු දෙකේ house එකක් අරගෙන. මේ ගෙදරට access වෙන්න තියෙන road එක වෙන්නේ මේක. බලන්න අඩි 20ක් විතර පළල් පාරක්. අපිට වාහන වුණත් මේ දෙපැත්තෙම පාක් කරගන්න පුළුවන් විදිහට සැහැණ හොඳට ඉඩ තියෙනවා. ඉතින් මේ පේන්නේ අන්න ඒ ගෙදර. brand new හරිම ලස්සනට හදලා තියෙන ගෙදරක්. තනිකරම සුදු පාටින් පේන්ට් කරලා තියෙනවා. ඉතින් මේ ගෙදර ඉඳන් කොළඹ මීගම ප්‍රධාන පාරට කිලෝමීටරයක් විතර දුරකින් තමයි මේ ගෙදර පිහිටලා තියෙන්නේ. ඉතින් පාසල් වලට, බැංකු වලට, රෝහල් වලට, සුපර් මාකට් වලට ඉතාමත්ම ඉක්මනින්ම ඇක්සස් කරන්න පුළුවන් මේ ගෙදර ඉඳන්. මේ ගෙදරට අපිට ඇක්සස් වෙන්න මේ වගේ රෝලර් ගේට් එකක් තියෙනවා. මෙතන විකට් ගේට් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගෙදර අපිට කාමර 4ක් බලා ගන්න පුළුවන්, බාත්රූම් 3ක් බලා ගන්න පුළුවන්, සර්වන්ට් වෙනම වොෂ්රූම් එකක් ගෙදරින් පිටතින් අපිට බලා ගන්න පුළුවන්. හරි, දැන් එහෙනම් අපි ගෙදරට මේ පේන්නේ ලස්සනට ඉන්ටර්ලොක් කරපු පාකින් ඒරියා එක. මේ හරියට වෙන්න අපිට ටයිල් කරපු පාකින් ඒරියා එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ඒරියා එකේ ලොකු වාහනයක් වුණත් ඕගොල්ලන්ට පාක් කරගන්න පුළුවන්. මෙතන පොඩි වාහනයක්. ඒ කියන්නේ වාහන දෙකක් ඔක්කොම ඕගොල්ලන්ට පාක් කරගන්න පුළුවන් විදියට ඉඩ මේගොල්ලෝ හදලා තිනවා. මේ පැත්තෙන් අපිට ගෙදර බෑක් යාඩ් එකට යන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි පාත්‍ර මෙතන බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් අපිට යන්න බෑ. අපිට මේ පැත්තෙන් බ්ලයින්ඩ් වෝල් එක බලා ගන්න පුළුවන් වෙනවා. හරි, දැන් එනවා අපිට ගේ ඇතුළට යන්න වෙලා ආවිලා තින්නේ. මේ වගේ සිංගල් ලස්සන උස දොරකින් තමයි අපිට ගේ ඇතුළට ඇක්සස් වෙන්න පුළුවන් වෙන්නේ. අපි දැන් ගිහිල්ලා බලමු. හරි, දැන් අපි ගේ ඇතුළට යන්න කලින් මෙන්න මේ දේ බලන්න. මේ හරියට ඉන්ටර්ලොක් කරපු පොඩි පාත් එකක් අපිට බලා ගන්න පුළුවන්. විකට් ගේට් එකෙන් ඇතුළට එන කෙනාට මේ පොඩි පාත් එකෙන් ගෙදරට ඇක්සස් කරන්න පුළුවන්. මේ හරියට වෙන්න අපිට බෆලෝ ග්‍රාස් කරපු ගාඩන් ඒරියා එකක් බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ගේ ඇතුළට ආවා. බලන්න සෑහෙන ලස්සනට හදපු සුපිරිම විදියට හදපු ලස්සන ගෙදරකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. තනිකරම සුදු පාටින් මේ ගෙදර හැමතැනම අපිට බලා ගන්න පුළුවන්. වින්ඩෝ ෆ්‍රේම්ස් පවා හැම දෙයක්ම සුදු පාටින් තමයි හදලා තියෙන්නේ. ඉතින් අපිට මේ හැරෙට වෙන්න අපේ බාත්රූම් එකට ඒ වගේම බෙඩ්රූම් කිචන් එකට යන්න පොඩි පාත් එකක් අපිට බලා ගන්න පුළුවන්. ස්ටෙප්ස් කීපයකින් මෙතන අපිට ස්ටෙයාර් එක බලා ගන්න පුළුවන් ෆස්ට් ෆ්ලෝර් එකට යන්න. මෙතන ස්පේස් එකක් පේන්න තියෙනවා. මේ ස්පේස් එක අපිට ඩයිනින් ඒරියා එක විදිහට උනත් යූස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ හරියට ඩයිනින් ඒරියා එක විදිහට යූස් කරගන්න පුළුවන් විදිහට තමයි මේගොල්ලෝ ඉඩ මැනේජ් කරලා හදලා තියෙන්නේ. මෙතන වින්ඩෝස් දෙකක් තියෙනවා. මේ වින්ඩෝස් දෙකෙන් අපිට මේ පැත්තේ තියෙන පාත් එකට ඇක්සස් කරන්න පුළුවන්. දොරක් විදිහට උනත් යූස් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ස්ටෙප්ස් කීපයකින් තමයි අපිට බාත්රූම් එකට අපිට හම් වෙන රූම් එකට කිචන් එකට ඇක්සස් කරන්න තියෙන්නේ. මේන් ඩෝර් එකෙන් ඇතුළට එන කෙනෙක්ට ඕපන් වෙන්නේ නැති වෙන විදිහට තමයි මේ තුනම මේගොල්ලෝ ප්ලේස් කරලා තියෙන්නේ. අපි දැන් එහෙනම් මේ පැත්තේ තියෙන රූම් එකට යමු. අපි ලිවිං ඒරියා එකේ සහ අවුට්සයිඩ් එකේ දැකපු විදිහටම හැමතැනම මේ බෙඩ්රූම් එකේ පවා මේගොල්ලෝ තනිකරම බ්‍රිලියන්ට් වයිට් කලර් එකෙන් පේන්ට් කරලා තියෙන්නේ. මේකේ තියෙන මේ වගේ ෆෑන් එක, වින්ඩෝස් ෆ්‍රේම්ස් හැම දෙයක්ම වගේ තනිකරම සුදු පාටින් තමයි මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ. මේ වින්ඩෝස් වලින් අපිට අපේ බෑක් යාඩ් එක බලා ගන්න පුළුවන්. අපිට මේ රූම් එකේ ෆෑන් එකකුත් AC වලට ප්‍රොවිෂන් උත් බලා ගන්න පුළුවන්. මේ රූම් එකෙන් එළියට ආවම අපිට කොමන් වොෂ්රූම් එකක් මෙතන බලා ගන්න පුළුවන්. මේ වොෂ්රූම් එකේ අපිට සෑහෙන හොඳ ජිනීන් ක්වොලිටි ෆිටින්ග්ස් බලා ගන්න පුළුවන්. මේ වගේ ලස්සන මිරර් සෙටප් එකක්, සින්ක් එකක්, ඒ වගේම මේ හරි කොමන් සෙටප් එකක්, හොට් වෝටර් සප්ලයි, ෂවර් සෙටප් එකක් හැම දෙයක්ම අපිට එලිගන්ට් විදිහට ප්ලේස් කරලා තියෙනවා. හොඳට බලා ගන්න පුළුවන්. අපිට මේගොල්ලෝ යූස් කරලා තියෙන ටයිල් එකත් සෑහෙන හොඳ ක්වොලිටි ටයිල් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් එළියට ආවම මේ පැත්තේ අපිට කිචන් එක පේන්න තියෙනවා. එන්න. සෑහෙන හොඳ ඉඩක් වෙන් කරලා තියෙනවා. අතපය දිගහැරලා වැඩ කරගන්න පුළුවන් මේ කිචන් එකේ වැඩ කරන ඕනම කෙනෙක්ට. මේ හරිය අපිට සින්ක් සෙටප් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම සොෆ්ට් ක්ලෝස් වෙන විදිහේ තියෙන ඩ්‍රෝයර්ස්, කබර්ඩ්ස් අපිට බලා ගන්න පුළුවන්. අපිට මෙතනින් එළියට ආවම බෑක් යාඩ් එකත් මේ හරියට වෙන්න බෙඩ් කිචන් එකත් අපිට බලා ගන්න පුළුවන්. මෙතන මේගොල්ලෝ වෙනම කවර්ඩ් ඒරියා එකක් වෙන් කරලා තියෙනවා. ඒ ලොන්ඩ්‍රි ඒරියා එක විදිහට. ඔයගොල්ලන්ට වොෂින් මැෂින් එක ප්ලේස් කරගන්න පුළුවන් විදිහට හොඳ ඉඩක් මේගොල්ලෝ වෙන් කරලා තියෙනවා. ඉතින් මෙතන බෑක් යාඩ් එකේ හොඳ ස්පේස් එකක් වෙන් කරලා තියෙනවා අපිට පේන්න තියෙනවා.
මෙතන මම ඔයගොල්ලන්ට ඉස්සෙල්ලත් කිව්වා සර්වන්ට් වෙනම වොෂ්රූම් එකක් තියෙනවා කියලා. අන්න ඒ වොෂ්රූම් එක සහ ෂවර් ඒරියා එක මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා. හරි. දැන් එන අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක සම්පූර්ණයෙන්ම බැලුවා. අපි දැන් උඩට යමු. ඉතින් මේ ලස්සන සුදු පාටින් නිම කරපු මේ ගෙදර ප්‍රයිස් එක වෙන්නේ මිලියන් 35. එහෙම නැත්නම් ලක්ෂ 350යි. මේ ගෙදර මිලදී ගන්නවා නම් ඔයා ඉක්මනටම මේ ෆෝන් නම්බර් එකට කතා කරන්න. මිලදී ගන්න පුළුවන් ඔයාලට කෑෂ් ගෙවලා. එහෙම නැත්නම් ලෝන් එකකින් වුණත් ඔයාලට මේ ගෙදර මිලදී ගන්න පුළුවන්. ඊට අවශ්‍ය සියලුම ලියකිවිලි ඔයාලට මේ ගෙදරදී බලා ගන්න පුළුවන්. හරි. දැන් එහෙනම් අපි උඩ තට්ටුවට එමු. හරි. දැන් එහෙනම් අපි ෆස්ට් ෆ්ලෝර් එකට ආවා. මේ තියන්නේ ටීවී ලොබි එක විදිහට අරේන්ජ් කරලා තියෙන ඒරියා එක. මෙතනත් අපිට ඩිසන්ට් ස්පේස් එක බලා ගන්න පුළුවන්. මේ හැරියට වෙන්න අපිට රූම් එකකුත් මෙතන අපිට වොෂ්රූම් එකක් බලා ගන්න පුළුවන්. අපි මේ රූම් එක දැන් බලමු. ඉතින් මේ දින අපිට හම්බ වෙන දෙවෙනි බෙඩ්රූම් එක. අපි පල්ලෙහා දැකපු බෙඩ්රූම් එකේ තියෙන සියලුම ෆීචර්ස් අපිට බලා ගන්න පුළුවන්. ෆෑන් එකද, AC ප්‍රොවිෂන් ද. හැබැයි වෙනසකටත් එක්ක බාත්රූම් එකක් මේකට ඇටච් වෙලා තියෙනවා. ඉතින් මේ බාත්රූම් එකටත් මේගොල්ලෝ හොඳ ඉඩක් වෙන් කරලා හදලා තියෙනවා. අපිට මිරර් සෙටප් එකක් හොඳ GD quality fittings බලා ගන්න පුළුවන්. මේ හරියට වෙන ෂවර් ඒරියා එක වෙන් කරලා තියෙනවා. හරි. දැන් එනම් අපි යන් අනිත් පැත්තට කොයි වගේද කියලා බලන්න. මේ රුමින් එළියට ආවම මම ඉස්සෙල්ලා කිව්ව වොෂ්රූම් එකේ තියෙන මෙන්න මේ හරිය. ඉතින් මේ වොෂ්රූම් එකේ අපි පල්ලෙහා වොෂ්රූම් එකේ දැකපු විදිහටම same features බලා ගන්න පුළුවන්. hot water supply, shower setup එක ලස්සන genuine quality fittings බලා ගන්න පුළුවන්. මේ හරියට වෙන්න sink එකයි mirror එකයි බලා ගන්න පුළුවන්. අපිට මේ වොෂ්රූම් එකේ එළියට ආවම අපිට TV lobby එක පේන්න තියෙනවා. එතන balcony එකක් තියෙනවා. මම ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන balcony එක අපිට මෙතන windows දෙකක් බලා ගන්න පුළුවන්. ඒ windows දෙකෙන් මේ බැල්කනිය එකටත් අපිට ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් මේ බැල්කනිය මෙන්න මේ වගේ දිග තීරුවක් විතරක් නෙමෙයි. මේ හරියට වෙන්නත් ලොකු ඉඩක් මේගොල්ලෝ වෙන් කරලා තියෙනවා. ඉතින් පර්චේස් 6ක හදලා තියෙන මේ ගෙදර මේ වගේ බැල්කනිය එකට රූම්ස් වලට ඒ වගේ සෑහෙන හොඳට ඉඩ මැනේජ් කරලා මේගොල්ලෝ හදලා තියෙනවා. බලා ගන්න පුළුවන් වෙනවා. හරි දැන් අපි බලමු අනිත් රූම්ස් කොයි වගේද කියලා මේ ෆස්ට් ෆ්ලෝර් එකේ. අපිට මේ හරියට වෙන්න අනිත් රූම්ස් ටික බලා ගන්න පුළුවන් වෙනවා. මේ තියෙන එක රූම් එකක්. මේ තියෙන අපිට හම්බ වෙන අන්තිම රූම් එක. අපි මේ රූම් එක දැන් බලමු. හරි මේ තියෙන අපිට හම්බ වෙන තුන්වෙනි බෙඩ්රූම් එක. මේ බෙඩ්රූම් එකේ සෑහෙන හොඳ ඉඩක් පැහැදිලිවම බලා ගන්න පුළුවන්. මෙතන ලොකු වින්ඩෝ එකක් මේගොල්ලෝ ෆික්ස් කරලා තියෙනවා. මේ වින්ඩෝ එකෙන් අපිට මේ රූම් එකට ප්‍රයිවට් වෙන බැල්කනියක් බලා ගන්න පුළුවන්. මේ බැල්කනි එකෙන් අපිට මේ අවුට්සයිඩ් එක හරිම පැහැදිලිවම ලස්සනට බලා ගන්න පුළුවන්. අපිට අපේ ගාඩන් ඒරියා එකත් මෙතනින් කෙලින්ම බලා ගන්න පුළුවන් වෙනවා. හරි. අපි බලමු මේකට එහා පැත්තේ තියෙන අන්තිම බෙඩ්රූම් එක කොයි වගේද කියලා. ඉතින් මේ රූම් එකෙන් එළියට ආවම මේකට ඔපොසිට් ෆේස් කරලා තියෙනවා අනිත් බෙඩ්රූම් එක. ඉතින් ඔන්න එහෙනම් අපිට හම්බෙන අන්තිම බෙඩ්රූම් එකට ඇවිල්ලා ඉන්නේ. මේ බෙඩ්රූම් එකෙත් මේකට එහා පැත්තේ දැකපු බෙඩ්රූම් එකේ දැකපු විදිහටම ෆීචර්ස් බලා ගන්න පුළුවන්. අපිට අපේ අවුට්සයිඩ් එක, අපේ නේබර්හුඩ් එක අන්න එහා පැත්තෙන් චර්ච් එකක් පේනවා. මේ හැම දෙයක්ම හරිම ලස්සනට මේ බැල්කනියට ආවම බලා ගන්න පුළුවන්. ඉතින් පර්චේස් 6ක ඉඩමක හදලා තියෙන මේ ගෙදර ප්‍රයිස් එක වෙන්නේ මිලියන 35. එහෙම නැත්නම් රුපියල් ලක්ෂ 350යි. මේකෙත් අපිට කාමර 4ක් බලා ගන්න පුළුවන්, බාත්රූම් 3ක් බලා ගන්න පුළුවන්, සර්වන්ට් වෙනම වොෂ්රූම් එකක් බලා ගන්න පුළුවන්. නාගොඩ කඳාන නාගොඩ තියෙන මේ ගෙදර ඉඳන් ඔයගොල්ලන්ට මීගමු කොළඹ මීගමු ප්‍රධාන පාරට විනාඩි 2ක් 3ක් ඇතුළත ඉතාම ඉක්මනින් ඇක්සස් කරන්න පුළුවන්. ඒ කියන්නේ කිලෝමීටරයක් වගේ දුරකින් තමයි මේ ගෙදර පිටලා තියෙන්නේ. අපිට මේ ගෙදර ඉඳන් මාක් සුපර් මාකට්ස් වලට, ස්කූල් වලට, ඒ වගේම රෝහල් වලට ඉතාමත් ඉක්මනින් ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් මේ ගෙදර ගැන වැඩි විස්තර දැනගන්න මේ ඩිස්ප්ලේ වෙන ෆෝන් නම්බර් එකට දැම්ම කතා කරන්න. පොඩ්ඩක්වත් පරක් වෙන්න එපා. මොකද ප්‍රයිම් ලොකේෂන් එකක තියෙන මේ ගෙදර ඉක්මනින් ඕගොල්ලන්ට නැති වෙන්න පුළුවන්. ඒ හින්දා දැම්ම කතා කරන්න. විනාඩියක්වත් පරක් වෙන්න එපා. මම එන අතට සමු ගන්නවා. ගුඩ් බයි.